හෙලෝ කොහොමද කට්ටියට වෙල්කම් ටු ෂාන් ටොක්ස්. ඔයා ටික්ටොක් ෆේස්බුක් වල උඩට පහලට යනකොට මේ කෙනා අනිවාර්යෙන්ම දැකලා ඇති. අද අපි කතා කරන්න යන්නේ මුහුණ වහගෙන හිටියත් ලෝකෙම බයකරපු රජෙක් ගැන. 2005 යාපු කින්ග්ඩම් ඔෆ් හෙවන් ෆිල්ම් එක බලපු ගොඩක් අයට එක චරිතයක් අමතක වෙන්නේ නැහැ. සුදු පාට මාස්ක් එකක් දාගෙන හිමින් කතා කරන. හැබැයි යුද්ධයට ආවම සතුරුත් නිශ්ශබ්ද වෙන රජෙක්. ඒ තමයි කින් බෝල්ඩ්වින් ද 4th. ගොඩක් අය හිතුවේ මේක සිනිමා ඉමැජිනේෂන් එකක් කියලා. හැබැයි ඔයා දන්නවද? ඔහු ඇත්තටම ඉතිහාසයේ හිටපු රජෙක්. ජෙරුසලම් රාජධානී රජා. හැබැයි ඔහුට තිබුණේ එදා ලෝකෙම බයවුණු රෝගයක්. ලාදුරු රෝගය. බෝල්ඩ්වින් පොඩි කාලෙදිම ඩොක්ටර්ස්ලා නෝටිස් කරනවා. ඔහුට වේදනාව දැනෙන්නේ නෑ කියලා. අනිත් ළමයි තුවාල වුණාම කෑගහද්දි ඔහුට කිසිම දෙයක් දැනෙන්නේ නෑ. ටික කාලෙකට පස්සේ ඇත්ත හෙළි වෙනවා. ඔහුගේ ශරීරේ ටික ටික විනාශ කරන ලාදුරු රෝගය. ඒ කාලේ ලාදුරු රෝගයට බෙහෙත් තිබුණේ නෑ. මිනිස්සු ඒ ලෙඩ්ඩුන්ට ලංවෙන්නවත් බයයි. සමහරු ඒක ශාපයක් කියලා හිතුවා. හැබැයි හිතන්න. එහෙම රෝගයක් තිබුණු පොඩි ළමයෙක් වයස 13 වෙද්දි ජෙරුසලම් වල රජා වෙනවා. සතුරන් හිනා වුණා. ලෙඩෙක්ට රාජධානියක් බේරගන්න බෑ. හැබැයි ඔවුන් නොදන්න දෙයක් තිබුණා. ඔහුගේ ශරීරයේ දුර්වල වුණත් හිත ලෝහයක් වගේ. එදා මුස්ලිම් ලෝකේම එකතු කරපු භයානක නායකයක් හිටියා. සලඩින්. ඉතිහාසයේ ඩේන්ජරස්ම යුදනායකයක්. 1177 දී මොන්ගිසාට් සටනේදී සැලඩින්ගේ හමුදාවේ සෙබළු 20000කට වැඩිය හිටියා. බෝල්වින්ගේ හමුදාව 500 නයිට්ස්ලා සහ 1000ක් අතර සාමාන්‍ය විදියට ජෙරුසලම් දැනටමත් පරාදයි. හැබැයි ලාදුරු රෝගියෙන් දුර්වල වෙලා හිටියත් බෝල්ඩ්වින් අශ්වයාට නැගලා යුද්ධයට යනවා. මුහුණ මාස්ක් එකකින් වහගෙන ශාරීරිය දුර්වලයි. ඒ බය නැහැ. ඊට පස්සේ වෙච්චදි කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. පුංචි ජෙරුසලම් හමුදාව සැලඩින්ගේ විශාල හමුදාව පරද්දනවා. 1177 මොන්ටිගිසාර් සටන ඉතිහාසයේම ලෙජන්ඩරී ජයග්‍රහණයක්. හැබැයි හැම සටනක්ම බෝල්ඩ්වින්ගෙන් දෙයක් අරන් ගියා. ලාදුරු රෝගය ටික ටික ඔහුගේ ශරීරය විනාශ කළා. ඇස් දුර්වල වුණා. අත් දුර්වල වුණා. අවසානයේ අශ්වයාට නැගගන්නවත් බැරි තත්වයට වැටුණා කියලා කියවෙනවා. ඒත් ඔහු යුද්ධය අතහැරියේ නෑ. ලී ඇඳක් මතින්වත් තමන්ගේ සෙබළු එක්ක යුද්ධයට ගිය රජෙක් කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. වයස 24 දී කින් බෝල්ඩ්වින් 4th මැරෙනවා. ඊට ටික කාලෙකට පස්සේ ජෙරුසලම් රාජධානියත් කඩා වැටෙනවා. ඔහු මැරුණ දවසේ ඔහුගේ ලොකුම සතුරා වුණු සලාදින් පවා දුක් වුණා කියලා වාර්තා වෙනවා. මොකද බෝල්ඩ්වින් කියන්නේ සම්පූර්ණ රජෙක් නෙවෙයි. මරණය ඇස් ඉස්සරහ තිබියදීත් අන්තිම හුස්ම වෙනකම් සටන් කරපු රජෙක්. ෂෝන් ටොක්ස්. මේ වගේ ඉතිහාසයේ සැඟවුණු වීරයන්ගේ කතා තවත් අහන්න නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යෙන් ෆොලෝ කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Fire.